හායි ඔන්න ඉතින් මම ටවුන් ගිය වෙලාවේ මම මට ගත්ත දේවල් ටිකක් ඔයාලා එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. මට ගන්න ඕන වෙලා තිබුණ දෙයක් තමයි nail polish remover එකක්. ඉතින් මම දැනට යූස් කරන එක ඉවර නිසා මම එකක් ගන්නවා කියලා මම හිතාගෙන ගියේ. හැබැයි මම කලින් යූස් කරේ Nature Secret එකේ එකක්. ඒක තිබුණ නැහැ. අද තිබ්බේ මේ Yvonne brand එකේ එක. මේක මම කලින් යූස් කරලා නැහැ. ඊළඟට මම ගත්තා ටිෂු පැකට් එකක්. ඊට පස්සේ මම ගත්තා ලිප් බාම් එකක්. මගේ ලිප් බාම් එක නම් තාම ඉවර නැහැ. මම දැනට පාවිච්චි කරන්නේ මෙන්න මේ ජැනට් එකේ ලිප් බාම් එක. ඒක හොඳයි. හැබැයි මම වැස්ලින් එක පාවිච්චි කරලා නැහැ. ඉතින් මට යූස් කරලා බලන්න මෙන්න මේක ගන්න හිතුණා. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ හෙයා ක්ලිප්ස් දෙක ගෝල්ඩ් කලර්. ඉතින් මේ දෙක හරිම ලස්සනයි. ලොකු ගාණක් උනේත් නැහැ. රුපියල් 200 ගාණක් වගේ තමයි උනේ. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ බෝල් බෑන්ඩ් සෙට් එක. මේක නම් රුපියල් 195ක් වගේ ගාණක් තමයි මට මතක විදිහට. මේකේ 6ක් තියෙනවා. ඇත්තටම මම බෝල් බෑන්ඩ් යූස් කරන්නේ නැහැ. ආසාවට තමයි ඒක නම් ගත්තේ. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ මේකප් බ්ලෙන්ඩර් එක. සමහරෝ මේකප් බ්‍රෂ් එකෙන් බ්ලෙන්ඩ් කරනවා, සමහරව අතින් බ්ලෙන්ඩ් කරනවා. හැබැයි මට නම් පහසු මෙන්න මේ මේකප් බ්ලෙන්ඩර් එක. මගේ කලින් එක පරණ නිසා මම අලුත් එකක් ගත්තා. ඉතින් ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ ලිප්ස්ටික් එක පින්ක් කලර් එකක්. මේක හරිම ලස්සනයි. මම වීඩියෝ එකක් දාන්නම් කලර් එක කොහොමද කියලා. මෙන්න මේ පින්ක් කලර් එක ගත්තා. මේක රුපියල් 345ක් තමයි උනේ මිස් රෝස් බ්‍රෑන්ඩ් එකේ. මෙන්න මේ වගේ කලර් එකක් තියෙන්නේ. ඒක ගෑවහම මේ වගේ පින්ක් එකක් මම යූස් කරලම නැද්ද මන්ද. ගොඩාක් ඩාර්ක් කලර්ස් තමයි මම ඇත්තටම යූස් කරේ. තව ගත්තා මම ලිප්ස්ටික් එකක්. මේකෙත් හරි රස කතාවක් තියෙනවා. මේක මම ඇත්තටම ආසාවට ගත්තට මම ගෙදර ඇවිල්ලා බලනකොට මේ කලර් එකේම ලිප්ස්ටික් එකක් මං ගාව තියෙනවා. මොනා කරන්නද ඉතින් කොස්මෙටික්ස් ආපහු රිටර්න් කරන්න බෑනේ. එක්ස්චේන්ජ් කරන්න නැති නිසා. ඉතින් අරක ඉවරුනාට පස්සේ තමයි මට මේක යූස් කරන්න වෙන්නේ. මේකත් ඇත්තටම ලස්සන කලර් එකක්. මගේ වීඩියෝස් වල එහෙම දැකලා ඇති මම මේ කලර් එක ගොඩක් වෙලාවට ගාගෙන ඉන්නවා. ඉතින් ඒකත් මම ගත්තා. ආය මම හිතන්නේ දැන් ගත්ත දේවල් ඉවරයි. මේක තමයි අන්තිම එක. මේ කිචන් ටවල්ස් වගේක්. ඇත්තටම දැන් මොකක් ගන්න කඩේට ගියත් කිචන් එකට හරි ගෙදරට හරි ඕනේ මොන හරි දෙයක් තිබ්බොත් උස්සන් එන එක මට පුරුද්දක් වෙලා. ඉතින් මේකේ කිචන් ටවල්ස් 6ක් තියෙනවා. රුපියල් 395යි උනේ. ඉතින් ඒ ගානට වර්ත් නිසා මම එකත් අරගත්තා. ඉතින් ওই දේවල් ටික තමයි මම වෙනුවෙන් මේ පාර ගත්තේ. ඉතින් ආයෙමත් ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්නම්. මගේ TikTok channel එක වගේම YouTube channel එකත් follow කරන් යන්න, subscribe කරන් යන්න අමතක කරන්න එපා.